මට ඇත්තටම ආරාධනාවක් ලැබුණා ලංකාවේ නිෂ්පාදනය කරපු ලයිනර් එකක් බලන්න එන්න කියලා. ඇත්තම හොඳ නිර්මාණයක්. පවර්ඩ් සිස්ටම් එකක් අපේ භාෂාවෙන් කිව්වොත් ඇම්ප්ලිෆයර්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. කෑලි 5ක් වෙනකන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. සහ අලුත්ම තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා ලංකාවේ දක්ෂ කාර්මික ශිල්පීන් පිරිසක් විසින්. ඊට අමතරව මම හිතන්නේ මේ ලංකාවට වැඩි ඒක කටාර් දේශයේ ඕඩර් එකකට තමයි ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඇරේ එකේ මොඩල්ස් දෙකක් තියෙනවා. කියන්නේ টොප් එක සහ බින් එක. අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් টොප් එක ඇවිල්ලා STW12. ඒ කියන්නේ අඟල් 12 ස්පීකර්ස් දෙකක් යොදාගෙන තමයි සබ් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව ST12 කියන්නේ টොප් එක. සබ් එක ගැන යමක් කියන්න ඕනේ. අපි ඔය බලාපොරොත්තු වෙන ഘോഷාකාරී එලිමහන් ප්‍රසංගවල බලාපොරොත්තු වෙන ഘോഷාකාරී ශබ්දේ නෙමෙයි. ලස්සන හඩක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉන්ඩෝ කියලා කියන්නේ ඇතුළක ප්‍රසංගයක ගන්න පුළුවන් උපරිම රසය, ඒ ලෝ එක, ඒ බේස් ගතිය පැහැදිලිව ගන්න පුළුවන් නිර්මාණයක් කියලා කියන්නේ. මීට අමතරව දැන් මේකේ තියෙනවා පොයින්ට් සෝස් ස්පීකර් එකකුත් මේක නිර්මාණය කරලා ඇත්තටම ගොඩක් ඉහළ තාක්ෂණයක් තියෙනවා. ඒ හඬ අහනකොට මට තේරෙනවා. ඒක STD112 කියලා සාමාන්‍යයෙන් ඇරේ එකක් භාවිතා කරන්න අපහසු තැන්වල මොනවට හරි දෙයකට ගන්නවා නම් ඒකත් මට මේ ඔයාලට මේ රෙකමන්ඩ් කරන්න පුළුවන්. STD112 point source speaker. අපි පාවිච්චි කරන සහ මම දැකලා තියෙන ඒවත් එක්ක බලපුවාම ඒහා සමානම ක්වොලිටියක් මේ ස්පීකර්ස් වලින් අපිට ගන්න පුළුවන් සහ ඒකේ ප්‍රධානම දේ අවුරුදු 2ක වගකීමේ සහතිකයක් දෙනවා මේගොල්ලෝ මේ නිර්මාණය වෙනුවෙන්. ඊට අමතරව ඔයාලට දැන් මේකේ මොන හරි දෝෂයක් ආවොත් ඒක තියලා දවස් ගණන් ගිහිල්ලා ආයෙ එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොහොතේම ඒගොල්ලෝ ඒකේ අපි හිතමුකෝ පවර් මොඩියුල් එකේ ප්‍රශ්නයක් ආවා කියලා ඒක එවෙලෙම රිප්ලේස් කරලා නොහොත් මාරු කරලා ඔයාලගේ වැඩේට ගෙනියන්න දෙනවා. ඊට අමතරව මේක ගොඩක් කම්පැක්ට් සිස්ටම් එකක් හින්දා සාමාන්‍ය ඩීසල් 3 wheel එකක වුණත් මේ ටික ඔයාලට එහෙම අරන් යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මම මේකට ඉදිරිපත් වෙන්න ප්‍රධානම හේතුව අපි හැම වෙලේම අපේ රටේ දේවල් අගය කරනවා කියලා මේ මම විශ්වාස කරනවා. අපි හැමෝම මමත් එහෙමයි. ඉතින් මේ අපේ රටේ නිෂ්පාදනයක් නිසා මම කැමති මේක මගේ යහළුවොත් පාවිච්චි කරලා ඕගොල්ලන්ට ඇවිල්ලා අහලා බලන්නත් පුළුවන්. මේකේ ශබ්දය අහලා බලන්නත් පුළුවන්. මේක පාවිච්චි කරලා බලන්න අපිට දරන්න පුළුවන් මිලකට තමයි ඒගොල්ලෝ දෙන්නේ. දැන් ඉස්සරහට මම හිතන්නේ මේගොල්ලෝ මේක ඇඩ්වර්ටයිස් කරයි කියන්නේ වෙළඳ දැන්වීම ප්‍රචාරණය ආරම්භ කරයි. එතකොට ඔයාලට පුළුවන් මේ සම්බන්ධව දැනගෙන මේක මේ භාවිතයට ගන්න.